සුබ සන්ධ්‍යාවක් ඒවා සියලු දෙනාටම අද අපේ ඔෆිස් කෝස් එකේ පළවෙනි දවස. අද අපි යොදාගත්තේ ඉන්ට්‍රොඩක්ෂන් වල ටික ඉවර කරලා දාන්න. ඉස්සෙල්ලාම මම ගැන කිව්වොත් මගේ නම නිමේෂ් සඳරුවන්. මම IT ඩිප්ලෝමාවක් මේ වෙනකොට අවසන් කරමින් අවසන් වසරේ ඉගෙනම ලබනවා. ඒ වගේ මං ට්‍රේනින් සොෆ්ට්වෙයාර් ඉංජිනේරෙක් විදිහට සහ වෙබ් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම මගේ එක්ස්පීරියන්ස් ගත්තොත් පෙල්ලස්ස නැනසලේ මම අවුරුදු දෙකක් ඉගෙනීම් කටයුතු කරා එන්නේ ලෙවල් 3 එකේ කියන්නේ ඒකේ ඔෆිස් පැකේජ් අන්තර්ගත වෙනවා. ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමා ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න මම මේ කෝස් එක ආරම්භ කරේ. අපි බලමු ඉස්සෙල්ලාම Microsoft Office කියන්නේ මොකක්ද කියලා. ඔෆිස් පැකේජ් එක කියන්නේ ලෝකයේ දැනට කාර්යාලයවල කාර්යයන් පහසු කර ගැනීමට නිර්මාණය කරපු සොෆ්ට්වෙයාර් එකක්. මේක නිර්මාණය කරේ Microsoft සමාගම විසින් 1990 දී. මේව මොනටද භාවිතා වෙන්නේ? කියන්නේ ඩොකියුමන්ටේෂන් වලට, data analysis වලට, කියන්නේ දත්ත විශ්ලේෂණ කටයුතු සඳහා, presentation දත්ත ඉදිරිපත් කිරීම වලට, ඒ වගේ දේවල් වලට තමයි මේ Microsoft Office භාවිතා වෙන්නේ. මේ Microsoft කියන්නේ සමාගම. Office package එක කියන්නේ මේ software එක. ඒ කියන්නේ මේකේ විවිධ සමාගම් විදිහින් මේ Office package ඉදිරිපත් කරනවා. දැනට ලෝකේ ජනප්‍රියම භාවිතයක් තමයි මේ තියෙන Microsoft සමාගමෙන් ඉදිරිපත් කරන Office package එක. මේවා භාවිතා වෙන්නේ මොකටද? මේක භාවිතා වෙන්නේ ඩොකියුමන්ටේෂන් වැඩවලට, data analysis කියන දත්ත විශ්ලේෂණය, presentations, communication and teamwork. ඊළඟට different versions. දැන් Microsoft Office ගත්තොත් දැන් ඒකෙත් ආකාර තුනක් තියෙනවා. කියන්නේ දැන් අපි දැන් මේ කරන්නේ offline versions. MS Office වල තියෙනවා 2016 19 20 21 24 25 වගේ versions තියෙනවා. අපේ course එකේදී අපි ඔයාලට කරන්නේ 2021 software එක. ඒ වගේම මේ Word එක Word, Excel, PowerPoint, Access වගේ දේවල් මේවා අපි cloud based විදිහට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වෙන platform එකක්. එතකොට ඒ වගේ ආකාර තුනකින් යුක්ත වෙනවා. කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් offline නැතුව කරනවා නම් online විදිහට කරනවා නම් Google Docs, LibreOffice වගේ platform වලින් මේක කරන්න පුළුවන්. මේ කාර්යමය සිදු වෙන්නේ. ඒතර බලමු මේක real life එකේදී භාවිතා වෙන්නේ මොන වගේ ශේෂ්ත්‍රවලද කියලා. එතකොට මේක භාවිතා වෙනවා companies. කියන්නේ කාර්යාලවල පාසල් වල භාවිතා වෙනවා. organization සංවිධාන normal එන්නේ organizations වල භාවිතා වෙනවා. ආය මේ උනට යූස් කරන්න. ෆයිනෑන්සියල් රිපෝර්ට්ස් කියන්නේ බැංක් වල රිපෝර්ට්ස් වලට ආය ඇකඩමික් රිසර්ච් වලට මේ කැම්පස් වල සාමාන්‍යයෙන් යූස් වෙනවා. ඒක රිසර්ච් වලට මේ ඩොකියුමන්ටේෂන් වැඩ සඳහා PowerPoint presentations නිකන් ඩොකියුමන්ටේෂන් ඒ වගේ දේවල් වලට භාවිතා වෙනවා. එතකොට මේක තව භාවිතා වෙනවා ප්‍රොජෙක්ට් ප්ලෑනින්. ඒ වගේ දේවල්ට භාවිතා වෙනවා. ආය email communications and collaboration. අපි බලමු ඊළඟට දැන් මම කියපු ටික මේ ඔෆිස් පැකේජ් එකෙන් වෙන්නේ මොකද්ද? මේකේ අරමුණු මොකද්ද? මොනවද කරන්න පුළුවන් කියන විස්තර මේ මම වීඩියෝ එකක් දැන් ඔයාලට ඉදිරිපත් කරනවා. ඒකෙන් බලන්න ඔයාලට තව අයිඩියා එකක් එයි. When you put words to a page, balance a budget, or share your latest idea, Office is at the center of your work. Whether you're a pro or brand new, knowing the basics helps bring your work to the next level. With the latest version of Office, Tell Me lets you ask for help in your own words. Just type what you want. You can use Smart Art to share your ideas visually, templates to give your documents a professional look, and charts, styles, and themes to help your pages stand out. When you're ready, you can collaborate on a document at the same time with others. Share feedback and comments, and keep track of changes while you work together to turn that drab budget into a world-class report.
When you're finished, store and share your files with OneDrive so you can get to them from anywhere. Explore the video courses at office.com/training and push your confidence in Office to new heights by getting back to basics. The way we work is evolving daily. To keep up, your organization needs more. More security, more mobility, and more ways to collaborate. Plus, you need to manage new tasks, projects, and growing amounts of data to do your best work. So how do you deal with the challenges of today while preparing for the future? With Office 365 Pro Plus, you get always up-to-date apps that enable enterprise-wide productivity. It comes with the productivity apps you know and love, plus new apps that enable innovative ways to collaborate. Allow teams to connect and work together from anywhere, using any device they choose. Create professional documents and presentations backed by powerful AI that provides design ideas and data insights. And protect your work against threats with top-of-the-line security. Elevate your productivity. To learn how, visit our website. හරි මම හිතනවා ඔයාලට සිම්පල් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. බේසික්ලි අපි මේ ඔෆිස් පැකේජ් එක කරනකොට ඒකේ වෙන්නේ මොකද්ද මොනවද කාර්යයන් කියලා දැනුවත් වීමක් ඕන නිසායි මම ඔයාලට ඒ ගැන දැනුවත් කරේ. බලමු ඊළඟට අපේ ප්‍රෝග්‍රෑම් ලයින් අප් එක. අපි අපේ පාඨමාලාවේදී ඔයාලට විශේෂ පිළිවෙලක් විදිහේ සකස් කරලා තියෙනවා ඔයාලගේ පහසුවට. ඉස්සෙල්ලාම අපි ඔයාලට අපේ software එකක් තියෙනවා ඒක ඉන්ස්ටෝල් කරලා ඔයාලගේ ඉංග්ලිෂ් ටයිපින් ඉංග්ලිෂ් නොලෙජ් ටයිප් මේක ටෙක්ස්ට් කරෙක්ෂන් වගේ දේවල් මේ අදාළ ටයිම් එක අනුව කොච්චර ටයිප් කරන්න පුළුවන්ද ඒකේ හැකියාව වර්ධනය කරලා තමයි අපි මේ ඔෆිස් පැකේජ් එක ආරම්භ කරන්නේ. එතකොට ඔයාලට ඒක කටයුතු කරගෙන යන්න පහසුවක් වෙන නිසා. එතකොට ඊට පස්සේ ඔෆිස් පැකේජ් එක පටන් ගත්තට පස්සේ පාර්ට්ස් තුනකට බෙදෙනවා. ඒ කියන්නේ තියරි පාර්ට් එකක්, ප්‍රැක්ටිකල් පාර්ට් එකක්, එක්සැමිනේෂන් පාර්ට් එක. එතකොට ඔයාලට හැම දවසකම තියරි පාර්ට් එකක් කරලා ඒක ප්‍රැක්ටිකල් මම ස්ක්‍රීන් ෂෙයා කරලා ඉද දවස්ම ඇක්ටිවිටීස් දෙනවා ඔයාලට කරන්න. ඊට පස්සේ ඔයාලට හෝම්වර්ක් විදිහටත් දෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් ඔෆිස් දැන් මේ කෝස් එක ආරම්භ කරාට පස්සේ දවසකට පැයක් වගේ කාලයක් මේ වැඩේ යොමු වෙන්න. එතකොට ඔයාලට ඔයාලගේ ස්කිල් එක තවත් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම එක මොඩියුල් එකක් ඉවරුනාට පස්සේ අපි ඔයාලට සිම්පල් එක්සැමිනේෂන් එකක් තියෙනවා. ඒක ගොඩක් අමාරු නෑ. සාමාන්‍ය අපි කරපු ඇක්ටිවිටි එකේ ඒ කියන්නේ දැන් අපි වර්ඩ් කරා කියමු. ඒ වර්ඩ් එකේ සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදිහට ඇක්ටිවිටි එකක් දෙනවා. ඒක එක්සැමිනේෂන් එකක් විදිහට අපි ගන්නවා. ඒ වගේම අපේ ඊළඟ එක තමයි ඉන්ටර්නෙට් and ඊමේල්. දැන් මේකෙදී අපි ඔයාලට කරන්නේ අන්තර්ජාලය භාවිතා කරලා මේ ડોකියුමන්ටේෂන් වැඩ පහසු කරගන්නේ කොහොමද? ඒ වගේ දේවල් කරනවා. ඊමේල් විදිහට ගන්න ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් යවන විදිය, ඒ ස්ට්‍රක්චර් එක ෆෝමල් ඉන්ෆෝමල් විදිහට ඔයාලට හරි විදිහට අදාළ කෙනාට අදාළ දේ විදිහට යවන ආකාරයත් ඒ වගේම ඊමේල් වල තියෙනවා තව සිග්නේචර්ස් වගේ තව සෙටින්ග්ස් ගොඩක් තියෙනවා. ඒවා කාබන් බයි කාබන් විදිහට යවන හැටිත් ඒ ගැන ඊමේල් පිළිබඳ සම්පූර්ණ දැනුමක් අපි ඔයාලට ලබා දෙනවා. එතකොට ඊළඟට අපි AI පිළිබඳවත් ඔයාලට දැනුවත් කිරීමක් කරනවා. එතකොට දැනට භාවිතාන ෆේමස් AIs ගැන DeepSeek, ChatGPT, Leonardo වගේ Google Bard වගේ එක එක කාර්යයන් වලට විශේෂණ AIs තියෙනවා. අපි මේ ડોකියුමන්ටේෂන් වලට ගැලපෙන අපේ කටයුතු කාර්යක්ෂමව කරගන්න යූස්ෆුල් වෙන AIs ගැන අපි ඔයත් එක්ක කතා කරමු. හරි. අද දවසේ අපේ ක්ලාස් කන්ටෙන්ට් එක ඒ විදිහට ඔයාලට ඉදිරිපත් කරා. මට දැනුවත් කිරීමක් කරන්න ඕනේ විශේෂයෙන්ම ඒ ගැන. එතකොට අපි මේ කෝස් එකේදී කරන්නේ ඒක ඔයාලගේ නොලෙජ් එක වර්ධනය කරලා ඔයාලට ඔෆිස් එකක කරන්න තියෙන
හැම වැඩක්ම කවර් වෙන විදිහට මම මේ කෝස් එකේදී ඔයාලට හැම දැනුවක්ම ලබා දෙනවා. කිසිදු ගැටලුවක් නැහැ. අ, මේ කෝස් එක අවසානයේ අපි ඔයාලට සර්ටිෆිකේට් එකක් ලබා දෙනවා. එතකොට ඔයාලගේ ඒ ඉම්ප්‍රූව්මන්ට්ස් කරගන්න ඔයාලගේ කැපවීමත් අවන. හරි. ඊළඟට අපි බලමු මේ අපේ ඉන්ට්‍රොඩක්ෂන් එක එතනින් ඉවර වෙනවා. දැන් අපි බලන්නේ හරි. අපි ඉස්සෙල්ලම පරිගණකය මොකක්ද කියලා දැනගනිමු. දැන් පරිගණකය ගැන ගත්තොත් පරිගණකයේ නිර්මාතෘ විදිහට චාල්ස් බැබෙජ් මහත්මයා හඳුන්වන්න පුළුවන්. එතකොට එයා විසින් ඒ වෙනකොට නිර්මාණය කරනවා ඇබකස් කියලා උපකරණයක්. ඒක නිකන් අපි පොඩි කාලේ පාවිච්චි කරන්නේ ඝනකරාමු වගේ අන්න ඒ වගේ දෙයක්. එකේ ගණිතමය කන්සෙප්ට් එකක් තියෙනවා කියලා අඳුනගත්ත නිසා තමයි ඒක මුල්ම පරිගණකය ලෙස හඳුන්වන්නේ. එතකොට දැන් අපි බලමු ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා. An intermediate between the user and the computer hardware. ඒ කියන්නේ පරිගණකයේ දුර්ලභ කොටසයි යූසයි අතර ක්‍රියා කරන අතර සම්බන්ධතාවයක් ඇති කරන සොෆ්ට්වෙයාර් එකක් විදිහට තමයි මේ ඔපරේටින් සිස්ටම් එක හඳුන්වන්නේ. එතකොට මේකේ ඔපරේටින් සිස්ටම් එක ජෙනරේෂන් 5කට බෙදෙනවා. අපි බලමු ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ෆෝර්ත් ෆිෆ්ත් ජෙනරේෂන් විදිහට බෙදෙනවා. එතකොට මේ ජෙනරේෂන් වල කාල සීමාව විදිහට ගත්තොත් 1945 ඉඳලා 1955 දක්වා තමයි ෆස්ට් ජෙනරේෂන් එක. සෙකන්ඩ් ජෙනරේෂන් එක ගත්තොත් 1955 ඉඳලා 1965 දක්වා කාලය. තර්ඩ් එක 1965 ඉඳලා 1980. ෆෝර්ත් එක 1980 ඉඳලා මේ වෙනකම්. ෆිෆ්ත් එක 1990 ඉඳලා මේ වෙනකම්. තොර මේ කාලවල පරිගණකයේ ප්‍රමාණය එන්න ෆස්ට් එකේ ඉඳන් දැන් වෙනකම් කුඩා වුණා. ගණිතමය හැකියාවන් වර්ධනය වුණා. කාලය ඉතුරු වුණා. ඒ වගේ දේවල් පරිණාමයේ අපේ අර මානවයාගේ පරිණාමය වගේ තමයි. දැන් මේ වෙනකොට AI දක්වා මේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. අපි බලමු පළවෙනි ජෙනරේෂන් එක ගැන. මේ පළවෙනි ජෙනරේෂන් එකේදී මේකේ ඉස්සෙල්ලම තිබ්බ රික්තක නල කියලා જાතියක්. අන්න ඒවා යූස් කරගෙන තමයි මේවා නිර්මාණය කරේ. මේ වෙතකොට සාමාන්‍යයෙන් විශාල හෝල් එකක් වගේ තමයි නිර්මාණය කරේ. කියන්නේ අරන් යන්න අමාරුයි. ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි මේවා නිර්මාණය කරේ. එතකොට මේවා පාවිච්චි කරන්න යූස් කට්ටිය ගොඩක් ඕන. කියන්නේ මේන්ටේන් කරන්න. එතකොට මේවා අරන් යන්න බෑ. මේවා බරයි. ලොකු වියදමක් යනවා මුල් කාලේ එහෙම. ඒ කියන්නේ
මොකක් හරි අපි 1 1 2 කියලා ගැහුවොත් ඒ දෙක කියලා උත්තරේ එන්න විනාඩි 5ක් 10ක් යනවා. ඒක චේන්ජ් කරන්න ඒවා ඔක්කොම කැල්කියුලේට් වෙන්න මිනිස්සු 20ක් 25ක් වගේ ඕන වෙනවා. ඒතර මේකට පංච් කාඩ් තාක්ෂණය යූස් කරලා තිබ්බා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක විදිහට මැෂින් ලැන්ග්වේජ් කියලා ලැන්ග්වේජ් එකක් භාවිත වුණා. ඉතින් උදාහරණ විදිහට එඩ්බැක්, ENIAC, යුනික් වගේ පරිගණක භාවිත වුණා. වර්ධනය වෙන්නේ. එතකොට මෙතන ඒකට හේතුව වෙන්නේ දැන් අපි රික්තක නළලනේ මුලදී භාවිතා කරේ. අර වැකියුම් ටියුබ්ස් අන්න ඒවා හින්දා තමයි විශාල ඉඩ ප්‍රමාණයක් වැය වුණේ. දැන් මේ කාලේ වෙනකොට ට්‍රාන්සිස්ටර්ස් තමයි යූස් කරන්නේ. මේ පොඩි එදට රූපේ තියෙන්නේ. මෙන්න මේකක් යූස් කරපු නිසා අර පරිගණකයෙන් 10න් එකක් දක්වා පරිගණකේ කුඩා වෙනවා. එතකොට මේවට භාවිතන ලැන්ග්වේජ් එක වෙනස් වෙනවා. දැන් මේකට යූස් වෙන්නේ assembly language. එතන ඉන්ට්‍රොඩියුස් කර දෙනවා batch processing system එකක්. එතකොට මේකට උදාහරණයක් විදිහට IBM කම්පියුටර්ස් යූස් කරන කරන්නේ මේ කම්පියුටර්ස් දැනටත් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ පුද්ගල පරිහරණයට නෙවෙයි මේවා යුදමේ කටයුතු වලට. කියන්නේ මේ වගේ දේවල් සාමාන්‍යයෙන් හැක් කරන්න අමාරුයි. මේ යුගයේ පරිගණක. දැන් මේවා යූස් වෙනවා සාමාන්‍යයෙන් යුද්ධමය කටයුතු වලට ඒ සම්බන්ධ දේවල් වලට. එතකොට අපි යම් තර්ඩ් ජෙනරේෂන් එකට තර්ඩ් එක ගත්තොත් 1965 ඉඳලා 1980 දක්වා. එතකොට දැන් අපි අර කලින් ජෙනරේෂන් එකේදී අපි යූස් කරේ ට්‍රාන්සිස්ටර්නේ. දැන් ට්‍රාන්සිස්ටර්ට වඩා කාර්යක්ෂම ටෙක්නොලොජි එකක් යූස් කරනවා මෙතන. ඒ තමයි ඉන්ටර්ඩියේටඩ් සිස්ටම්. ඒ කියන්නේ IC. ඔයාලා අහලා තියෙනව නේද? මේවා තියෙනවා සාමාන්‍යයෙන් ඔය පොඩි පොඩි සර්කිට් ඔය ගෙවල තියෙන බල්බ් එකේ සර්කිට් එකක් තියෙන. ඒ ගලවලා බැලුවම මෙන්න මේ වගේ දේවල් තියෙනවා. කියලා ඔයාලා ගලවලා බලන්න එපා. ඒවා සාමාන්‍යයෙන් IC එකක වර්ග තියෙනවා. ඒතකොට දැන් මේ යුගයේදී මේ IC එක ඉන්ට්‍රොඩියුස් වුණා. එතකොට ඔයාලට මේකෙන් අපිට ලැබුණ වාසිය තමයි අර තිබ්බටත් වඩා තව ටිකක් මේ කම්පියුටර් චූටි වෙනවා. හරි. ඒතර මේක එනකොට දැන් මේ යුගයේදී කියනවා මෙතන තියෙනවා introduce time sharing and multitasking. multitasking කියන්නේ දැන් අනිත් යුගයේදී ඒ කියන්නේ මට කියන්න බැරි වුණා පළවෙනි දෙවෙනි යුග දෙකේදී අපිට එක වෙලාවකදී එක වැඩයි කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් එක වෙලාවෙ එක වැඩක් කරාන් පස්සේ ඒකෙදි එක මිනිස්සෙට මේ වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ දැන් මේ මොකක් හරි වැඩක් කරන්න ඕන නම් ටීම් එකක් ඉන්නවා. නඩත්තු කටයුතු අරින් රත් වෙනකොට ඒක කූල් කරන වෙන කෙට් එකක් ඉන්නවා. ඒ වගේ දේවල් එක එක කට්ටිය වැඩි වෙනවා. දැන් මේකදී එන්න පරිගණකයේ නඩත්තු අය අඩු වෙනවා. දැන් මේ යුගයේදී තනි පුද්ගලයා වෙනවා. ඒතර মালටි ටාස්කින්. එතකොට මේකෙදි වැඩ දෙකක් තුනක් කීපයක් කරන්න පුළුවන්. ඒතර කාලය ඉතුරු වෙනවා. මේ උදාහරණෙද Unix, Linux වගේ කම්පියුටර්ස් යූස් වෙනවා මේ කාලේ වෙනකොට. ඊට පස්සේ third fourth generation එක. මෙන්න මේ ජෙනරේෂන් එක තමයි දැන් සාමාන්‍යයෙන් අපි භාවිතා අපි දකින්න ඉස්කෝලවල භාවිතා වෙන වගේ චුට්ටක් ඒහා සමානව එන්න පටන් ගත්තේ මේ 1980න් පස්සේ. අන්න ඒකට හේතුව තමයි යූස් කරන ටෙක්නොලොජිය IC නේ. දැන් IC ට වඩා කාර්යක්ෂම එකක් තෝරගත්තා. මයික්‍රෝප්‍රොසෙසර්. ඔව්. ඒතකොට දැන් මයික්‍රෝප්‍රොසෙසර් කියනකොට ප්‍රමාණයෙන් තව ටිකක් චූටි වෙනවා. කාර්යක්ෂමභාවය අඩු වෙනවා. ඒතර මේ ඔක්කොම වෙන්නේ අර කාර්මික විප්ලවයක් අපි ඉගෙන ගත්ත නේද 6 7 වගේ. අන්න ඒ කාලෙත් එක තමයි මේවා ඔක්කොම එක එක කර්මාන්ත මිනිරන් කර්මාන්තයේ ආශ්‍රිතව තමයි මේ චිප්ස් වර්ග නිර්මාණය කරන්නේ. අන්න ඒ කාලේ තමයි මේ නිර්මාණ වලට පාදක වුණේ. ඒතර දැන් මයික්‍රෝප්‍රොසෙසර් එක යූස් කරාට පස්සේ දැන් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට
කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ කැල්කියුලේෂන් ස්පීඩ් එක වැඩි වෙනවා. දැන් අපි අපේ දැන් තියෙන මැෂින් වල අපි ටයිප් කරොත් 1 1 2 ගැහුවොත් ඒ ගහන පමාවට ඊළඟට පැත්තට එනවනේ. දැන් අර පළවෙනි ජෙනරේෂන් එකේ එහෙම 1 ගැහලා 2 කියලා උත්තරේ වැටෙන්න විනාඩි 10ක් 20ක් යනවා. ඒ කැල්කියුලේෂන් වෙලා කට්ටිය මේන්ටේන්මන්ට් කරලා ඒව කරලා එනකොට ඒ උත්තරේ ගන්න එන වෙලාවක් යනවා. දැන් මේ වෙනකොට මේ මයික්‍රෝ ප්‍රොසෙසර් නිසා දැන් මේ ලෝකෙට සමාන විදිහට යන්න පරිගණක ස්පීඩ් උනා. එතකොට මේ කාලේ වෙනකොට ඔපරේටින් සිස්ටම්ස් හඳුන්වා දුන්නා මයික්‍රොසොෆ්ට් සමාගමෙන්. මේ තියෙන ඒවා ඒ කියන්නේ MS DOS, MS Windows වගේ ඔපරේටින් සිස්ටම්ස් මේ කාලේදී හඳුන්වා දුන්නා. sorry. ඒක හඳුන්වා දෙන්නේ යූසර්ට පහසු වෙන්න. කියන්නේ මේකෙදී කරන්න පුළුවන් වැඩ පහසු කර ගැනීම සඳහා එක versions අනුව Windows OS හඳුන්වා දුන්නේ. එතකොට 5th generation එක. එතකොට මේ වෙනකොට භාවිතා වෙනවා මොබයිල් කම්පියුටර්ස්, ටැබ්ලට්, ස්මාර්ට්ෆෝන්ස්. ඒ කියන්නේ මේ යුගයේ. ඒතර මේ වගේ එනකොට තනිකර ටෙක්නොලොජි එක වෙනස් වෙනවා. දැන් මේ වෙනකොට මල්ටි කෝ ප්‍රොසෙසර් එනවා. දැන් නිකම් ප්‍රොසෙසර් නෙමෙයි මල්ටි කෝ ප්‍රොසෙසර්. ඒතර ඒව කියන්නේ තවත් ඇඩ්වාන්ස් වෙනවා. තවත් ඇඩ්වාන්ස් වෙලා ඔයාලගේ තිබ්බටත් වඩා කාර්යක්ෂම වෙන්න යුස් වෙන ටෙක්නොලොජිස් භාවිතයි. ඒතර focus on AI and cloud computing. ඔව් මේ වෙනකොට සාමාන්‍යයෙන් cloud එකේ වැඩ. දැන් cloud කියන්නේ අපි එක tools නැතුව අන්තර්ජාලය හරහා කරගන්න දේවල් තමයි cloud versions කියන්නේ. එතකොට focus on AI. දැන් AI tools ඒ කියන්නේ අපි වැඩක් කරගන්නවා නම් අපි අතෙන් ටයිප් කර ඉන්න තුමුණ හරි දෙයක් තියෙනවා අපි හදනවා නම් අපි software එකක් හදනවා නම් මොකද මේ වෙබ්සයිට් එකක් හදනවා නම් අපි සාමාන්‍යයෙන් අපිට දැන් AI tools ඇවිල්ලා තියෙනවා. ඒ AI tool එකට වෙන්න ඕන දේ දැම්මා වෙබ්සයිට් එකක් හදාගත්තා. අනේ ඒ වගේ පොඩි ගැටලු වාසි අවාසි තියෙනවා. ඒක වෙනම කතාවක්. දැන් වෙනකොට AI මේවට බහැලා තියෙනවා. එතකොට Android, iOS, Windows ඒ වගේ OS 3ක් භාවිතයි. ඒ කියන්නේ Android use වෙන්නේ mobile phones වලට. mobile computers කියන්නේ ඒව තමයි mobile phone. ඒතර iOS use වෙන්නේ Apple සමාගමෙන් නිර්මාණය කරන computers, phones ඒ වගේ දේවල්ට. Windows use වෙන්නේ මේ Microsoft සමාගමත් එක්ක නිර්මාණය වෙන මේ HP, Dell ඒ versions වලට යන දේවල්. එතකොට ඔපරේටින් සිස්ටම්ස් වර්ක් කියන්නේ ඔය මම ඉස්සලාවට කියලා දුන්නේ OS එකක් කියන්නේ අර යූසයි කම්පියුටරේ අතර සංවේදන සහකරු කියලා. අන්න ඒ සහකරු වර්ග 6කට බෙදෙනවා. ඔයාලට සාමාන්‍යයෙන් මේ වෙනකොට කියලා දෙන්න මම ඔයාලට අමතර දෙනකොට මේ කියලා දෙන්නේ batch OS කියනවා, time sharing and multitasking OS කියනවා, distributed OS කියනවා, network OS, real time OS, mobile OS. දැන් එතකොට වලින් කවුරුහරි ඇහුවොත් ඔපරේටින් සිස්ටම් වර්ග කවුරු පොඩි ළමෙක් හරි ඇහුවොත් දැන් සාමාන්‍යයෙන් සිලබස් වෙනස් වෙනකොට දැන් මේවත් එන්න ඉඩ තියෙනවා. දැන් මේවා යන්නේ ඇඩ්වාන්ස් ටෙක්නොලොජිස් වලට. ඔයාලා දැනගෙන ඉන්නක හොඳයි. දැන් සාමාන්‍ය ඔපරේටින් සිස්ටම් එකක් මේ 6න් තමයි නිර්මාණය. ඒ කියන්නේ මේවා එක එක කාර්යයන් වලට විශේෂණීය වූ දේවල්. දැන් බලමු අපි මම වැඩි විස්තර කරන්න යන්නේ. ඔයාලට රූප සටහන් එක තියෙනවා එකේ මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන batch OS එක. ඔන්න ඕක ක්‍රියා කරන විදිහ තමයි කියන්නේ. යූසර්ස්ලා ගොඩක් වැඩ කරනවා. ඒ වැඩ කරලා දත්ත යනවා ඔපරේටර්ට. ඔපරේටර් යනවා batch සිස්ටම් එකට. ඒ ටික යනවා කම්පියුටරේට. එහෙම තමයි ඒ OS එක වැඩ කරන්නේ. එතකොට ඊළඟට තියෙනවා multi time sharing and multitasking. ඒ කියන්නේ කෙලින්ම CPU එකට පරිගණක කරන ගොඩක්. ඒ කියන්නේ ඕවා සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ එක එක විද්‍යාඥයන් එක එක ලොකු ප්‍රොජෙක්ට්ස් වලට. දැන් මේ වගේ ටෙක්නොලොජිස් අපි යූස් කරනවා GitHub එකේ. GitHub කියලා platform එකක් තියෙනවා. ඒකට ප්‍රොජෙක්ට් එකක් මෙම්බර්ස්ලා ගොඩක් එකතු වෙලා මොඩිෆයි කරන්න පුළුවන්. ඒ වගේ ටෙක්නොලොජිස් තියෙනවා. මේ වගේ සිස්ටම් එකක් තමයි මේක. එතකොට
distributed OS. මේ කියන්නේ වෙන වෙනම CPU තියෙනවා, disk තියෙනවා, memory තියෙනවා. ඒ වගේ සකස් කරලා main computer network එකක් කරා අනිත් ඒවාට share කරනවා. ඒකෙන් තමයි ඊළඟට තියෙන්නේ network OS. මේ නම් ඔය දන්නවනේ. දැන් අපි භාවිත වෙන Windows, Linux, Mac OS ඒව තමයි. તો real time OS කියන්නේ දැන් අපි දන්නවා ක්ෂණික ප්‍රතිචාර. ඒ කියන්නේ user මැදිහත් වෙන්නේ නැතුව අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා මේ දේ වුණොත් මේක වෙන්න කියලා. දැන් මේ වගේ තමයි අපි air defense system, ඔය missile system. දැන් අපි missile system එකක් ගත්තොත් දැන් තව missile එකක් එවනවා. දැන් අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා ඒ සීමාවට මිසයිල් එකක් આવොත් මෙහෙන් ඔටෝ මිසයිල් එකක් යන්න. අන්න ඒවා හදන්න මේ රියල් ටයිම් OS වලින්. ඒ කියන්නේ ශනික ප්‍රතිචාර දක්වන්න. ඊට පස්සේ මොබයිල් OS. මොබයිල් OS කියන්නේ මේ ෆෝන් වලට යූස් කරන OS ටික. ඒ ගැන වැඩි ඕනේ. මේ ගැන දැනුවත් කිරීම අවසන්. එතකොට මේ OS ගැන තව පොඩි වීඩියෝ එකක් තියෙනවා ඔයාලට. මේ ඒකෙන් පොඩි දැනුවත් වීමක් ලැබෙයි තව. ඒකත් බලන්න. An operating system is the software that runs your device managing apps, files and hardware. වීඩියෝ එක පේන්නේ නැත්නම් ළමයි කියන්න. First computers, 1945 to 1955, used vacuum tube. මම කියලා දීපු විදියට ඔයාලට දැන් මේ වීඩියෝ එකේ තියෙනවා. ඒ කියන්නේ තව දැනුවත් වීමක් පොඩි වීඩියෝ එකක් එක්ක තියෙන්නේ. බලන්න. They were big, slow, and used a lot of power. People programmed them with plug boards. These computers started the computer age. Second-generation computers used transistors instead of vacuum tubes. They were smaller, faster, and more reliable. Batch systems ran one task at a time. This made computers easier to use. Third-generation computers used integrated circuits. They were even smaller and faster. Multi-programming allowed running many tasks at once. This improved computer efficiency. Fourth-generation computers used microprocessors. Personal computers became common in homes and offices. This made computers available to everyone. Fifth-generation computers include mobile phones, tablets, and smart devices. They are portable, fast, and connected to the internet. Now, computers fit in your pocket. The kernel is the core of an operating system. It manages hardware like CPU, memory, and devices. The kernel controls everything and makes the system run. The shell is the interface between the user and the kernel. It takes commands from the user and tells the kernel what to do. Examples are command prompt and bash. BatchOS processes tasks in batches. Users submit jobs, and the system runs them one by one. Time-sharing OS allows many users to share the CPU. It switches between tasks quickly, giving the feel of multitasking.
Distributed OS runs on multiple computers but works as one system. It shares resources and processes across different machines. Network OS manages devices and users in a network. It allows file sharing and communication between computers. Real-time OS responds instantly to inputs. It's used in critical systems like medical devices or car control. Mobile OS runs on smartphones and tablets. Examples are Android and iOS. Thanks for watching. මං හිතනවාද මං කියපු හැමදේම ගැනම මේ වීඩියෝ එකකින් වලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. අදට අපි ෂෙඩියුල් කරගත්තේ අපේ කෝස් එක ගැනයි ඔෆිස් පැකේජ් එක ගැනයි මේ පරිගණකයේ ආරම්භය ඔපරේටින් සිස්ටම් හරි. අද දවසේ අපි ප්‍රධාන වශයෙන් අපි අරමුණු කරගත්තේ අපේ මේ කෝස් එක ඉදිරියට යන්නේ කොහොමද මේකේ කන්ටෙන්ට් එක මොකද්ද අපේ අරමුණ මොකද්ද කියලා දැනුවත් කිරීමට සහ පරිගණකයේ මූලික අදියර ෆවුන්ඩේෂන් එක කිව්වොත් හරි ඒ පිළිබඳව ඔයාලා දැනුවත් කරලා අපේ යන විදිහ ගැන ඔයාලගේ අවබෝධයක් දෙන්න තමයි අද දිනේදී අපි මේ විදිහට ෂෙඩියුල් කරගත්තේ. ඔයාලට මේ කෝස් එක සම්බන්ධයෙන් ඉදිරියේදී කරන වැඩ කටයුතු සම්බන්ධයෙන් ඔයාලා මොනවා ගැටලුවක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. දැන් මේ විනාඩි 5ක් කාලයක් දෙන්නම් මේ ඔයාලා ගැටලු ඉදිරිපත් කරන්න. ගැටලු තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. මේ අපි ක්ලාස් තියන්න ඉන්නේ සිකුරාදා හවස 7ටයි මේ අද දවසේ ආයේ ඉරිදා හවස 7ට. ඔයාලට සහභාගී වෙන්න මොනවාරි ගැටලු තියෙනවා නම් මේ එකත් ගෲප් එකට දාන්න. අපි කතා කරලා මොඩම් පහසු දවසක් එහෙම උනොත් දාගමු. දැනට මම අයිඩියා එක අරන් ඉන්නේ ඒ දවස් දෙක. එතකොට මුලින් කිව්වා වගේ අපි මේකේ ඔයාලට තියරි පාර්ට් එකයි ප්‍රැක්ටිකල් පාර්ට් එකයි ඇක්ටිවිටීස් ටිකයි එඩිට් කරනවා. මම හිතනවා ඔයාලට ගැටලු නැතුව ඇති කියලා. මේ එමුණත් අපි මීටින් එක එන්ඩ් කරමු දැන්. ගැටලු තියෙනවා නම් අපේ ගෲප් එකට හැමෝම මෙසේජ් එකක් දාන්න. නැත්නම් පර්සනලි මෙසේජ් එකක් දාන්න. ඔයාලා අපිත් එක්ක රැඳිලා හිටියොත් ඔයාලා කවුරුත් හැලෙන්න දෙන්නේ නැහැ. දිගටම මේ ඔෆිස් පැකේජ් එක ඉවර කරලත් ඔයාලට ඉදිරියේදී අවශ්‍ය සහාය හැමදේම අපෙන් ගන්න පුළුවන්. ඔයාලට ඕන නම් තවත් තව මේ ඩෙවලොප් පැත්තෙන් යන්න ඕන නම් ඔයාලට වෙබ් ඩෙවලොප්මන්ට් ඒ කියන්නේ වෙබ්සයිට් හදන්න, සොෆ්ට්වෙයාර් ඩෙවලොප් කරන්න, ඒ වගේ වැඩවලට ඔයාලට සහයෝගයක් අපෙන් ඕන නම් ඒකත් කියන්න. අපි ඒකට මුකුත් අය කරන්නේ නැහැ. ඔයාලට අපේ දැනුම ඔයාලට ෂෙයා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට හැමෝම පැයක වගේ කාලයක් යොදා ගන්න මේකේ අපි දෙන ඇක්ටිවිටීස් කරන ඒවා අපි එදා කරන වැඩ ටික එදාම ඔයාලා ආපහු කරලා බලලා තව ඇක්ටිවිටීස් කරලා ඔයාලට ඇක්ටිවිටි ඕන තරම් අපි දෙන්නම්. ඔයාලට මදි වගේ හිතෙනවා නම් තව ඉල්ලන්න අපි ඒක ඔයාලට ගැළපෙන විදිහට ලබා දෙන්නම්. ඒ වගේම අපි දැන් මේ කෝස් එකේදී අපි කරන්න යන්නේ දැන් මම මුලින් ඔයාලට හඳුන්වා දුන්නනේ Microsoft සමාගමෙන් එක එක versions හඳුන්වා දුන්නා කියලා. අපි මේකේ කරන්න යන්නේ Microsoft Office 2021. ඔයාලා කම්පියුටර් වල තියෙන versions ටික මට මෙසේජ් එකක් දාන්න. අපි 2021 කරන්න හිතන් ඉන්නේ. කියන්නේ අපි පරණ versions කරලා වැඩක් නැහැනේ. දැන් අලුතින් Office package අප්ඩේට් කරලා තියෙන මේ 25ත් එකක් ඇවිල්ලා තියෙනවා. 25ටම යන්න ඕනේ නැහැ. අපි 21න් පටන් ගමු. පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. අපි පරණ ඒවා කරන්නේ නැතුව අලුතින් පටන් ගමු. ඒක නිසා ඔයාලට
21 නැති කට්ටිය මට මෙසේජ් එකක් දාන්න මම ඔයාලට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් එවන්නම්. ඊළඟ ඉරිදා දවසේ එනකොට හැමෝම ටයිපින් මාස්ටර් කියලා software එකක් තියෙනවා. මම ඒක ගන්න හැටි ඔයාලට කියලා දෙන්නම්. ඒක කම්පියුටර් ඉන්ස්ටෝල් කරගෙන ඉන්න. තව දෙයක් ඔයාලට මේ ෆොටෝෂොප් ඉලස්ට්‍රේටර්ස් වගේ ඩිසයිනින් පැත්ත කව වෙන්න ඕන නම් මං අපේ ටීචර් කෙනෙක් ඉන්නවා යව යොමු කරන්න පුළුවන් ඔයාලට උමන අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න ඒ ටීචර් සම්බන්ධ කරලා දෙන්න. අපි ඉස්සෙල්ලම දැන් මේ ලබන දැන් මේ එන ඉරිදට ක්ලාස් එකට ජොයින් වෙනකොට ඔයාලා මේ මම දැන් මේ ඩවුන්ලෝඩ් කරලා පෙන්නන software එක කම්පියුටර් ඉන්ස්ටෝල් කරගෙන ඉන්න. ඔයා Google එකට ගිහින් සර්ච් බාර් එක සර්ච් කරන්න ටයිපින් මාස්ටර් කියලා. ටයිපින් මාස්ටර් කියලා සර්ච් කරාට පස්සේ මෙතන මේ උඩින්ම වැටෙනවා මේ නිල් පාට software එක. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා ඔයා යන්න දැන් setup එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඩවුන්ලෝඩ් වලට ගිහින් ඒ මම කලින් ඩවුන්ලෝඩ් කරගත්තා. ඔයාලට ඒත් හොයාගන්න බැරි නම් කියන්න මම ලින්ක් එකක් දාන්නම් ඒ software එකේ. drive link එකක් දාන්නම් එකපාරම ඩවුන්ලෝඩ් කරගන්න තියෙන. දැන් ඊට පස්සේ දැන් ම්, චතුර දැන් ස්ක්‍රීන් එක පේනවද? හරි. හරි මෙතනින් ගිහින් මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ software එක ඩවුන්ලෝඩ් වෙයි. මේ software එකේ අපි මේ භාවිතා කරන ප්‍රධාන අරමුණ තමයි ඔයාලගේ typing speed එක හදාගන්න. ඔයාලා මේක install කරන්න එපා. setup එක විතරක් download කරන් තියාගෙන මේක මොකද මේ 7 day trial එකක් යන්නේ. අපි ඒක ඉරිදට install කරමු. ඉතින් ඉතින් සතියක් වැඩ කරන්න පුළුවන් නේ. එතකොට අද ඩවුන්ලෝඩ් එබුවට පස්සේ දැන් මගේ කනෙක්ෂන් පොඩි අවුලක් තියෙනවා. මේ ඩවුන්ලෝඩ් එබුවට පස්සේ software එක ඩවුන්ලෝඩ් වෙනවා ඔටෝ. එහෙම වුණේ නැත්නම් ඔයාලා මට මෙසේජ් එකක් දාන්න මේ මම ඔයාලට drive link එකක් දාන්න එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මට ආයෙ මෙසේජ් දාන්න ළමයි Microsoft Office 21 නැති කට්ටිය. මම එයාට ඒක හදලා දෙන්නම් ඉන්ඩිස් දාලා. අදට අපි ෂෙඩියුල් කරගත්ත වැඩ ටික අවසానයි. අපි ආයෙ හම්බෙන්නේ ඉරිදා රෑ 7ට. අද ටික දෙනෙක්ගේ මොකද පැකේජ් ප්‍රශ්නයක් නිසා අද ටික දෙනෙක් සහභාගී වුණේ නැහැ. මම දැනුවත් කරා. ඒ ගැටලුවක් නැහැ. මම රෙකෝඩින් එක දෙන්න උත්සාහ කරනවා එයාලට. sorry. එතකොට මේ වැඩ ටික කරලා තියන්න ඉරිදා එනකොට ඒකේ මොන හරි ගැටලු හම්බ වෙනවා නම් අර කිව්වා වගේ මෙසේජ් එකක් දාන්න. මම ඒක හදලා දෙන්නම්. අදට මීටින් එක එන් කරනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.